ඔබව හැරයන කෙනෙක්ගෙන් ඔබව මගහැරෙන කෙනෙක්ගෙන් කවදාවත් හේතු අහන්න එපා. එයා කවදාවත් ඇත්ත හේතුව කියන්නේ නැහැ. ඊටත් වඩා රැඳෙන්න හේතුවක් නැත්නම් වෙන වෙන්න තියෙන හේතු දැනගෙන මොකටද? මොන දේ වුණත් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා ටික දවසකට හරි හිත රවට්ට ගන්න පුරුදු වෙන්න. කාලෙත් එක්ක ඇතිවෙන නැතිවෙන බැඳීම් ළඟදී අපිව පුදුම විදිහට වෙනස් වෙනවා. දරා ගන්න බැරි වේදනාවන් එක්ක අපි ජීවත් වෙන්න පුරුදු වෙනවා. අත්හැරෙන මගහැරෙන දේවල් බලෙන් නවත්තගෙන තේරුමක් නැහැ කියලා අපිට හිතෙන්න පටන් ගන්නවා. ඇයි යන්නේ කියලාවත් අහන්නේ නැතුව යන්න ඕන කියනකොට යන්න ඉඩ ඇරලා හිත හදා ගන්න හැමදේම දරා ගන්න අපි හුරු වෙනවා. කාලයත් එක්ක අපේ හිත හුඟක් වෙනස් වෙනවා. කෑ ගහලා අඬන්න ඕන තැන්වලත් hina වෙලා අතහරින්න පුළුවන් තරමට ජීවිතේ අපිව ශක්තිමත් කරනවා. මට වෙලාවකට හිතෙනවා ඒක කොයිතරම් හොඳද කියලා. තවත් වෙලාවකට හිතෙනවා ඒක කොයිතරම් නරකද කියලා. මම හිතනවා හැඟීම් දැනීම් නැති විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන එක ඕනවට වඩා දේවල් ගැන හිතලා හිත කරදර කරගන්නවට වඩා ඇත්තටම හොඳයි කියලා. හිත දන්නා දුකින්වා විමසන්නේ කාරණා දුක මාගේ නොතේරෙන්නේ කියා පනමෙන් මාගෙන් කෙරුවා පවරන්නේ චෝදනා උඹ ආයේ නැතත් නෙන්නේ මහසොයා ලංවීමයි වෙන්නෑමයි නුඹේ මතීනනයි සනසීමයි